හරි. ඊගාව කොටස තමයි ස්වභාව නිෂ්පාදන. ස්වභාව නිෂ්පාදනය කියන්නේ මොකක්ද? ස්වභාව නිෂ්පාදනය කියලා කියන්නේ ජීවීන් තුළ නිපදවන ඕනම රසායනික සංයෝගයක්. හරි. ජීවීන් තුළ නිපදවන සියලුම රසායනික සංයෝග ස්වභාව නිෂ්පාදන. හරි. ඒක වර්ග වලට බෙදෙනවා. ඒක ඇත්ත. මේ සියලු වර්ග ගැන අපි පස්සේ කතා කරමු. ජීවීන් තුළ නිෂ්පාදනය වන සියලුම රසායනික සංයෝග ස්වභාව නිෂ්පාදනය කියලා කියනවා. හරි. හරි. ලියන්න ජීවීන් තුළ නිෂ්පාදනය වෙන ස්වභාව නිෂ්පාදනය කියලා මාතෘකාව දාගත්තා ලිව්වා. ජීවීන් තුළ නිෂ්පාදනය වන ඕනම රසායනික සංයෝගයක් හෝ ඕනම සංඝටකයක් ජීවීන් තුළ නිෂ්පාදනය වන ඕනෑම රසායනික සංයෝගයක් හෝ ඕනෑම සංඝටකයක් ස්වභාව නිෂ්පාදනයක් වේ. ස්වභාව නිෂ්පාදනයක් වේ. හරි. ස්වභාව නිෂ්පාදනයක් වේ. ළමයි ස්වභාව නිෂ්පාදන වර්ග දෙකයි. ස්වභාව නිෂ්පාදන වර්ග දෙකයි. නිෂ්පාදන වර්ග දෙකයි. වර්ග දෙක මොනවද? එකක් ඇවිල්ලා ප්‍රාථමික පරිවෘත්තජ. ප්‍රාථමික පරිවෘත්තජ. පරිවෘත්තජ. හරි. අනිත් එක ද්විතීක පරිවෘත්තජ. අනිත් එක ද්විතීක පරිවෘත්තජ. ප්‍රාථමික පරිවෘත්තජ හා ද්විතීක පරිවෘත්තජ. කොටස් දෙක මොකද්ද? ප්‍රාථමික පරිවෘත්තජ හා ද්විතීක පරිවෘත්තජ. ප්‍රාථමික පරිවෘත්තජ කියන්නේ මොකක්ද? ප්‍රාථමික පරිවෘත්තජ කියලා කියන්නේ ජීවීන්ගේ පැවැත්මට, වර්ධනයට, විකසනයට, ප්‍රජනනයට මේ දේවල් වලට හරි සෘජුවම දායක වන සංයෝග. මොකද්ද ප්‍රාථමික පරිවෘත්තජ කියන්නේ? ජීවීන්ගේ පැවැත්මට, වර්ධනයට, ප්‍රජනනයට වගේ ක්‍රියාවලිය වලට සෘජුවම දායක වන සංයෝග. හරිද? හරියට නිකන් මොනවද දායක වෙන සංයෝග? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ නේද? විටමින වගේ සංයෝග වලට අපි කියනවා ප්‍රාථමික පරිවෘත්තජ කියලා. හරි? ඒවා ඇවිල්ලා ජීවීන්ගේ පැවැත්මට සෘජුව දායක වෙනවා. හරි? අපිට මේ ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් නැතුව ජීවත් වෙන්න බෑනේ. පැවැත්මට ඒවා තියෙන්න ඕනේ. හරි? ද්විතීක පරිවෘත්තජ කියලා කියන්නේ ජීවින්ට යම් එක් කාර්යයක් සිදු කිරීමට යම් මොකක් හරි එක් කාර්යයක් සිදු කිරීමට ඒ ජීවින්ගේ එක් කාලයකදී සිද්ධ වෙන හැදෙන සංයෝගයක්. ද්විතීක පරිවෘත්තජ කියලා කියන්නේ හරියට නිකන් අර ද්විතීක පරිවෘත්තජ ගත්තොත් එහෙම ඔය බේත් වලට ඒව ගන්නවා තේ ගුල වල තියෙන කැෆේන් හරි ඉඟුරු වල තියෙන යූජිනෝල් අන්න ඒ වගේ ද්විතීක පරිවෘත්තජ හැදෙන්නේ ඊටාම ස්වල්ප ප්‍රමාණයයි ළමයි. හැදෙන්නේ ඊටාම ස්වල්ප ප්‍රමාණයයි. හරි ඒව පැවැත්මට සෘජුවම දායක වෙන්නේ නැහැ. හරි ඒවා පැවැත්මට සෘජුවම දායක වෙන්නේ නැහැ. මොකක් හරි එක කාර්යයක් සිද්ධ වෙන්නේ. ගාසට හෝ ජීවියට හෝ අදාළ එක කාර්යයක් සිද්ධ වෙන්න තමයි ඒ ද්විතීක පරිවෘත්තජ හැදෙන්නේ. හැදෙන්නේ චුට්ටයි හැදෙන්නේ. ගොඩක් හැදෙන්නේ නැහැ. එක කාලයකදී විතරයි හැදෙන්නෙත් එහෙම හැමතිස්සෙම හැදෙන්නෙත් නෑ නිතර එහෙම හැදෙන්නෙත් නෑ හරිද ද්විතීක පරිවෘත්තජ වල ලක්ෂණ තමයි ඒවා හරි හරි අතන්දරේ එච්චරයි ප්‍රාථමික පරිවෘත්තජ පැත්ත ලියාගන්න ප්‍රාථමික පරිවෘත්තජ පැත්ත ලියාගන්න ජීවීන්ගේ පැවැත්මට වර්ධනයට විකසනයට හා ප්‍රජනනයට
ප්‍රජනනයට ඍජුවම දායක වේ. ඍජුවම දායක වේ. ඍජුවම දායක වේ. උදාහරණ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, විටමින්, ලිපිඩ යන්න පුළුවන්. හරි. ද්විතීක පරිවෘත්තජ පැත්ත ලියන්න. ප්‍රාථමික පරිවෘත්තජ විකරණයෙන් නිර්මාණය වේ. ප්‍රාථමික පරිවෘත්තජ විකරණයෙන් නිර්මාණය වේ. ජීවීන්ගේ පැවැත්මට වර්ධනයට ඍජුව දායක නොවේ. ජීවීන්ගේ පැවැත්මට ඍජුව දායක නොවේ. මේවා ජීවීන්ගේ පරිණත අවධියේදී පමණක් නිෂ්පාදනය වේ. මේවා ජීවීන්ගේ පරිණත අවධියේදී පමණක් නිෂ්පාදනය වේ. මේවා ජීවීන්ගේ පරිණත අවධියේදී පමණක් නිෂ්පාදනය වේ. පරිණත අවධියේදී පමණක් නිෂ්පාදනය වේ. හරි. උදාහරණ මොනවද? උදාහරණ කැෆේන්. කැෆේන් කොහෙද තියන්නේ? තේකුලවල. කැෆේන්. හරි. ඊයුජිනෝල්. තියන්නේ කොහෙද? ඊයුජිනෝල් කරාමුණටි. හරි. ඊට පස්සේ ජින්ජරෝල්. මොනවද? කොහෙද තියන්නේ? ඉඟුරු වල. සිනමැල්ඩිහයිඩ්. කුරුඳු වල. අපි දාගමු දේවත් දාගමු. කැෆේන් තේකොළ. කෝපි වලක් තියෙනවා හොඳේ. ඊජිනෝල් කොහෙද? කරාමුණටි. ජින්ජරෝල් ඉඟුරු. හරි. සිනමැල්ඩිහයිඩ් කුරුඳු. තව ගොඩක් තියෙනවා දාගන්න ඕන. හරි මම ඒක මොකක් දෙන්න. මොකක් දෙන්න දාගන්න ඕන. හරි. මොකක් දෙන්නම් ඒක. හරි. දැන් මම ওই ස්ක්‍රීන් එකේ දාන්නම් වගුවක්. ස්ක්‍රීන් එකේ දාන්නම් වගුවක්. ඒක බලාගන්න. ඒක සුප්‍රියට පාඩම් කරන් යන්න ඕනේ. හරි. මේ ටික පාඩම් කරන් යන්න අහනවා ඉතින් ඈ. සෑහෙන්න ප්‍රශ්න අහනවා වගුවෙන්. හරි. කැෆේන් වල තියෙන්නේ මොනවද? කැෆේන් තියෙන්නේ මොන වගේද? තේකොළ වල කැෆේන් කියන්නේ මොනවද? ප්‍රතිඔක්සිකාරකයක් නේද? මේ වගේ දිගටම බලාගෙන යන්න. හරි. ඊගාව එක ද්විතීක පරිවෘත්තජ අපි වර්ග කරනවා තව වර්ග 3කට. හරි. ද්විතීක පරිවෘත්තජ වර්ග කරන්න පුළුවන් කොටස් 3කට. වර්ග 3කට. ද්විතීක පරිවෘත්තජ. දැන් ප්‍රාථමික පරිවෘත්තජ දැන් අපි කතා කරන්නේ නැහැ. හරි. ද්විතීක පරිවෘත්තජ. පරිවෘත්තජ. හරිද? වර්ග 3යි. එකක් තමයි ටර්පිනොයිඩ සහ සගන්ධ තෙල්. ටර්පිනොයිඩ සහ සගන්ධ තෙල්.
හරි අනිත් එක තමයි ෆීනෝල හා පොලිෆීනෝල අනිත් එක ඇල්කොලොයිඩ් ඇල්කොලොයිඩ් හරි දාගෙන පළවෙනියක් කියන ටර්පිනොයිඩ් හා සකන්ධ තෙල් පැත්තේ ටර්පිනොයිඩ් හා සකන්ධ තෙල් පැත්තේ ලියන්න ටර්පිනොයිඩ් හා සකන්ධ තෙල් පැත්තේ ලියන්න ටර්පිනොයිඩ් යනු ටර්පිනොයිඩ් යනු කාබන් 5ක් අඩංගු සංඝටක වේ. කාබන් 5ක් අඩංගු සංඝටක වේ. කාබන් 5ක් අඩංගු සංඝටක වේ. ශාක මගින් නිස්සාරණය කරන ඊගව තරුණ ගුණ ශාක මගින් නිස්සාරණය කරන ශාක මගින් නිස්සාරණය කරන ජලය සමග මිශ්‍ර නොවන ජලය සමග මිශ්‍ර නොවන ජලය සමග මිශ්‍ර නොවන ලාක්ෂණික ගන්ධයක් ඇති ලාක්ෂණික ගන්ධයක් ඇති වාෂ්පශීලී සංයෝගය සගන්ධ තෙල් වේ. වාෂ්පශීලී සංයෝගය සගන්ධ තෙල් වේ. වාෂ්පශීලී සංයෝග වාෂ්පශීලී කාබනික සංයෝග සගන්ධ තෙල් වේ. හරි. හරි. මේ පැත්තේ ලියා ගන්න ෆීනෝල පැත්තේ. ෆීනෝල පැත්තේ. OH කාණ්ඩයක් බෙන්සීන් සමග සම්බන්ධ වී OH කාණ්ඩයක් බෙන්සීන් සමග සම්බන්ධ වී OH කාණ්ඩයක් බෙන්සීන් සමග සම්බන්ධ වී ෆීනෝල සෑදෙන අතර ෆීනෝල සෑදෙන අතර OH කාණ්ඩ කිහිපයක් සමග බෙන්සීන් කාණ්ඩයක් සම්බන්ධ වී OH කාණ්ඩ කිහිපයක් සමග බෙන්සීන් කාණ්ඩයක් සම්බන්ධ වී පොලිෆීනෝල සාදයි. පොලිෆීනෝල සාදයි. හරි. හරි. මෙන්න මේ නෝන. අන බෙන්සීන් කාණ්ඩයකට එක OH කාණ්ඩයක් සම්බන්ධ වුණාම හැදෙන්නේ මොකද්ද? ෆීනෝල. හරි. බෙන්සීන් කාණ්ඩයකට OH කීපයක් සම්බන්ධ වෙනවා. අන්න පොලිෆීනෝල. හරි. පංගාමක දාගන්න. පාට පෑනකින් ලියන්න ආවේනික වර්ණයක් ගන්ධයක් ඇති අතර මේවා මගින් කහට ඇති කරයි. ආවේනික වර්ණයක් ගන්ධයක් ඇති අතර මේවා මගින් කහට ඇති කරයි. මේවා මගින් කහට
ඇති කරයි. ලියන්න. ප්‍රයෝජන. ප්‍රයෝජන. තරලවන පළවෙනි තරලකුණ. ප්‍රතිඔක්සිකාරක ගුණය. ෆීනෝල හා පොලිෆීනෝල ප්‍රතිඔක්සිකාරක ගුණය. ඊට පස්සේ පිළිකානාශක ගුණය. පිළිකානාශක ගුණය. එසේ ඖෂධීය ගුණ. හරි. විවිධ ඖෂධීය ගුණ තියෙනවා. තව සුද්ධ ජීවී නාශක ගුණ තියෙනවා. බැක්ටීරියා නාශක ගුණ තියෙනවා. හරි. තියෙන සුද්ධ ජීවී නාශක ගුණ. හරි. ෆීනෝල හා පොලිෆීනෝල කතන්දරේ ඔච්චරයි. හරි. අරගේ CHON කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් සහ නයිට්‍රජන් අඩංගු වන හරි අම්ල භස්ම උදාසීන ගුණ පෙන්වන සංයෝග ඇල්කොහොලයිඩ් කියලා කියන්නේ. හරිද? හරි. කියන්න CHO මෙන්ම CHO මෙන්ම එන්ඩ අඩංගු දුබල අම්ල හෝ දුබල භස්ම හෝ උදාසීන දුබල අම්ල හෝ දුබල භස්ම හෝ උදාසීන ලක්ෂණ පෙන්වන විෂම චක්‍රීය අණුවේ. ලක්ෂණ පෙන්වන විෂම චක්‍රීය අණුවේ. විෂම චක්‍රීය අණුවේ. විෂම චක්‍රීය අණුවේ. ලියන්න මේකේ ඇල්කොලොයිඩ් ගණයට අයිති වෙන ද්විතීයික පරිවෘත්තජ මොනවද? කැෆේන්. කැෆේන් කොහෙද තියෙන්නේ? තේකොළ. තේකොළ මෙහෙම ලියන්න. තේකොළ. ඊගාවට කොකේන්. කොකේන්. කොකාකොළ. කොකාකොළ. එනවා නේද? ඊට පස්සේ නිකොටින්. කොහෙද නිකොටින් තියෙන්නේ? දුම්කොළ. මේ ඔක්කොම ද්විතීයික පරිවෘත්තජ හොඳේ ඇල්කොලොයිඩ්. ද්විතීයික පරිවෘත්තජ වල ඇල්කොලොයිඩ්. නිකොටින් දුම්කොළ. ඊට පස්සේ මොෆින් කෝඩින්. පොපිසාගේ. හෙරොයින් නේ වදන්නේ නේ දන්නවනේ. මොෆින් කෝඩින් පොපිසාගේ. හරි. ඊගාව එක මේ රැසිසිනෝන්. රැසිසින් නෝන් මොකෙද තියෙන්නේ? ආඩු තෝඩකොළ. පාවට්ට දන්නවනේ. ආඩු තෝඩ ඇක්ලොයිඩ් ටික හරි. 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 ඔය ටික දාගන්නකො.
හරි ළමයි මේ මෙතන මේ ටර්පිනොයිඩ් හා සගන්ධ තෙල් අපි දාගත්තේ නැහැ නේද? උදාහරණ කීපයක් දාගමුද? ලියන්න උදාහරණ පළවෙනි එක. පළවෙනි එක ලියන්න ජෙරනියෝල්. 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 තියෙන්නේ පැංගිරි තෙල් වල. පැංගිරි තෙල්. ඊට පස්සේ ඉයුජිනෝල්. කොහෙද තියෙන්නේ? ඔයාලා දන්නවා. කරාමු නැටි වලනේ කරාමු තෙල්. සගන්ධ තෙල් නෑනේ. ඉයුජිනෝල් කරාමු තෙල්. ඊට පස්සේ සිනමැල්ඩිහයිඩ්. කොහෙද තියෙන්නේ? කුරුදු තෙල්. කුරුදු තෙල්. ඊට සිට්‍රල්. සිට්‍රල්. සිට්‍රල් තියෙන්නේ සේර තෙල් වල. සේර තෙල්. ඊගාට සින්ජබරින්. සින්ජබරින්. සින්ජබරින් කියලා කියන්නේ තියෙන්නේ ඉඟුරු තෙල් වල. ඉඟුරු තෙල්. හරි. දාගන්න. ඉඟුරු තෙල් වල. දාගන්නකො පිළිවෙලට එන. හරි. ඊගාවට මොකක්ද තියෙන්නේ? හරි ළමයි ඊගාවට අපි කතා කරන්න යන්නේ පළවෙනි කිරීමේ ක්‍රම. හරි පළවෙනි කිරීමේ ක්‍රම ගැන මාතෘකාවේ පළවෙනි කර ගැනීමේ ක්‍රම. නේද? හරි මාතෘකාව අතර මොකද්ද? පළවෙනි කිරීමේ ශිල්ප ක්‍රම. ලියාගන්න පළවෙනි කිරීමේ ශිල්ප ක්‍රම. මාතෘකාව. අනුමාතෘකාව පළවෙනි කිරීමේ ශිල්ප ක්‍රම. හරි. පළවෙනි කිරීමේ ශිල්ප ක්‍රම හතරක් ගැන අපි කතා කරනවා ළමයි. මොනවද කතා කරන්නේ? පුනස්පටිගීකරණය, වර්ණලේඛ ශිල්පය, ඊට පස්සේ ආසවනය සහ පෙරීම. ලියන්න එක පුනස්පටිගීකරණය. පළවෙනි කිරීමේ ක්‍රම හතරයි. එක පුනස්පටිගීකරණය. දෙක වර්ණලේඛ ශිල්පය. තුන ආසවනය. ආසවනය. හතර පෙරීම. ලියන්න මාතෘකාව අනුමාතෘකාව පුනස්පටිගීකරණය. හරි වෙන්නේ මොකක්ද කියලා සිංහලෙන් කිව්වොත් එහෙම හරිද? වෙන්නේ ළමයි පුනස්පටිගීකරණය කියන්නේ බන් දැන් මොකක් හරි අසංශුද්ධ ඵලයක් තියෙනවා කියලා මේ අසංශුද්ධ ඵලයක් තියෙනවා කියලා කියමුකෝ. අසංශුද්ධ ද්‍රව්‍යයක් මොකක් හරි මේ ස්පටිකත් එක්ක අපද්‍රව්‍ය තියෙනවා. හරි ස්පටිකත් එක්ක මොනවාරි අපද්‍රව්‍ය තියෙනවා කියලා කියමුකෝ. දැන් මේ අපද්‍රව්‍ය අයින් කරලා මේක සංශුද්ධ කරගන්නයි ඕනේ. මේ අපිට අවශ්‍ය මේ සංයෝගය. හරිද? මේ සංයෝගයේ තියෙන අපද්‍රව්‍ය ටික අයින් කරලා මේක සංශුද්ධ කරගන්න ඕනේ. දැන් මම මේකට පාවිච්චි කරනවා කියලා හිතන්න පුනස්පටිගීකරණය කොහොමද මම මේක කරන්නේ? හරිද? මුලින්ම ගන්නවා ද්‍රාවණයක්, උණුසුම් ද්‍රාවණයක්. උණුසුම් ද්‍රාවණයක මේක දියව කරනවා.
හරිද? හැබැයි නිකන් ආවට ගියාට උණුසුම් ද්‍රාවණයක් කරන් හරියන්නේ නැහැ. ළමයි ගන්න උණුසුම් ද්‍රාවණය ආයේ ඒක සිසිල් වෙද්දී ස්පටික වෙන්න ඕනේ. දැන් මේක දිය කරා දැන් උණුසුම් ද්‍රාවණයක් කරගෙන මේක දිය කරා ගියාන්කෝ. උණුසුම් ද්‍රාවණයක් කරන් මේක දිය කරා. ආයේ මේක සිසිල් වෙද්දී මේ තියෙන ස්පටික ටික ආයේ හැදෙන්න ඕනේ. හරියට නිකන් අර තේවල සීනි දිය කරා වගේ වෙලා හරියන්නේ නැහැ. තේවල සීනි දිය කරපුවම මොකද වෙන්නේ? අර සිසිල් වෙද්දී සීනි ටික ස්පටික වෙනවද? නැහැනේ. නේ. අන්න ඒ වගේ හරියන්නේ නැහැ. හරි. උණුසුම් ද්‍රාවණයක් වෙන්න ඕනේ. ඒක උණුසුම් ද්‍රාවණය තුල දිය වෙන්න ඕනේ. මේක සිසිල් වෙද්දී ආයේ ස්පටික ටික හැදෙන්න ඕනේ. තේරෙනවනේ? හරි. එතකොට අන්න එහෙම උණුසුම් ද්‍රාවණයක් අරගෙන තමයි මෙන්න මේකට දාන්නේ. හරි. දැන් උණුසුම් ද්‍රාවණය අරගෙන මොකද කරන්නේ මේක දිය කරගන්න. දිය කරගත්තට පස්සේ අන්න දැන් මේක දිය වෙලානේ තියෙන්නේ. අන්න මොකද කරන්නේ? පෙරා ගන්නවා. ඊගාව එක පෙරා ගන්නවා. පෙරන්නේ මේ උදාව. හරි. පෙරා ගන්නවා. උණුලියක් දාලා හරියන්නේ නැහැ. පෙරන්නේ කරන්නේ ඒවා. හරි. දල පෙරණයක් දාලා හරි. පෙරා ගන්නවා. මේක දානවා මේකට. පෙරා ගන්නවා. පෙරා ගත්තට පස්සේ මොකද වෙන්නේ? මොකද වෙන්නේ අර අපරව්වේ ටික අයින් වෙලා. අයින් වෙලා අපිට අදාළ ද්‍රාවණය තමයි මේ එන්නේ. හරිද? ඊට පස්සේ මේක මොකද කරන්නේ? මේක අරන් ගිහලා අයිස් බදුනක දානවා. අයිස් බදුනක තියෙනවා අයිස් බදුනක දාලා මේක සිසිල් කරගන්නවා. හරි? සිසිල් කරගන්නවා. මේක පොඩියට දැම්මම බලයිත වෙන මොකක් හරි එකක් කියලා. මේකම තමයි ඈ. ඕම අයිස් බදුනක තියෙනවා. අයිස් බදුනක දානවා අරන් ගිහලා මේක මොකද වෙන්නේ? අන්න සිසිල් වෙද්දි මොකද වෙන්නේ ළමයි? අන්න ස්පටික ටික හැදෙනවා. ස්පටික ටික හැදෙනවා. හරිද? ස්පටික ටික හැදෙනවා. දැන් මේක වෙන් කරගන්න ඕනේ. ඊට පස්සේ මේක පෙරලා අරගෙන හරිද? මේ ස්පටිකට පෙරලා අරගෙන මේ සීතල වතුරෙන් හොදලා හරිද? එහෙමම වේලෙන්න තියෙනවා. එහෙමම වේල ගන්න. අන්න පිරිසිදු ස්පටික. කොච්චරයි? වෙන සංකල්පේ තේරුණාද මේ හැම එකක්ම ලියලා ඉන්න බෑ හොඳේ. දැන් මේ සංකල්ප ටික තේරුම් ගනින් මේ තේරුම් ගත්ත විදිහට ලියා ගනින් සරලව Tamanට තේරෙන විදිහට ඒක තමයි සාර්ථකම. මම මේ කරුණු කියාගෙන යනවා මෙලෝරෙද්දක් තේරෙන්නේ නැහැ කරුණු ලියද්දි. හරිද? මල මේක තේරුම් ගනින් තේරුම් ගන්න විදිහට ලියා ගනින්. ඒක තමයි සාර්ථකම මේ ලොකු පළහැරි ලියන්න දැන් ටයිම් එකක් නැහැ නේ. මොකද්ද මං කිව්වේ? ස්පටිකත් එක්ක අපරව්වේ තියෙනවා. හරිද? දැන් මම මේක සංශුද්ධ කරගන්න ඕනේ. හරිද? පුනස්පටිකීකරණය පාවිච්චි කරලා මොකද්ද මම කරන්නේ? උණුසුම් ද්‍රාවණයක් කරගෙන දැම්ම මේකට. හරිද? මේකේ පියවරලු එහෙම එන්නේ නැහැ ලියන්න. මේකේ අර අදහස ඔළුවේ තියෙනවා නම් ඕන ප්‍රශ්නයක් ලියන්න පුළුවන් මේකෙන් එන්නේ. හරිද? දැම්මා. හැබැයි මේක සිසිල් වෙද්දි මොනව වෙන්න ඕනද? ස්පටික ටික මතුවෙන්න ඕනේ. හරිද මං කිව්වර තේ වලට සීනි දාලා දිය කරා වගේ වෙන්න බෑ. සිසිල් වුණාන් පස්සේ මේ ස්පටික හැදෙන්න නැතුව තියෙන්න බෑ. හැදෙන්න ඕනේ. හරිද? අන්න හැදෙන්න ද්‍රාවණයක තමයි දිය කරවන්නේ. දිය කරගත්තා ඊට පස්සේ අපටවුව ටික පෙරාගත්තා. පෙරාගෙන ඉවරලා අයිස් බදුනකින් ගෙනින් තිබ්බා. අයිස් බදුනකින් සිසිල් වෙද්දි මොකද වෙන්නේ? අන්න ස්පටික ටික හැදෙනවා. අන්න ඒක පෙරාගත්තා. පෙරාගෙන ඒක සීතල ජලයෙන් හේදුවා. සීතල ජලයේ දිය වෙන්නේ නැහනේ. සීතල ජලයේ දිය වෙන්නේ නැති හින්දානේ මේක උණු කරලා ගන්නෙ. සීතල ජලයේ දිය වෙන්නේ නැති හින්දානේ මේක සිසිල් කරලා ස්පටික වෙන්නේ. ඒක නිසා මේක අරගෙන ආයේ සීතල ජලයෙන් හොදලා එහෙමම වේලෙන්න තිබ්බා. අන්න තියෙනව මොනවද? පිරිසිදු ස්පටික. හරි? ඔය තමයි පුනස්පටිකීකරණය කියලා කියන්නේ. හරි? ලියා ගන්න. අපි දලව පොඩ්චූටියට එකක් ලියමු. අපිරිසිදු ස්පටික වලින් අපද්‍රව්‍ය ඉවත් කර අපිරිසිදු ස්පටික වලින් අපද්‍රව්‍ය ඉවත් කර අපිරිසිදු ස්පටික වලින් අපද්‍රව්‍ය ඉවත් කර අපද්‍රව්‍ය ඉවත් කර
අපද්‍රව්‍යවත් කර පිරිසුදු ස්පටික ලබා ගැනීමේ ක්‍රියාවලිය පිරිසුදු ස්පටික ලබා ගැනීමේ ක්‍රියාවලිය පුනස්පටිකීකරණයයි. පුනස්පටිකීකරණයයි. හරි. ටක් ගාලා මේක දැනගනින්කෝ මම නිකන් ෂෝට් එකේ ගියාගෙන යන්න. හරි. හරි. මෙතන ලියන්න මේක ඇතුළේ ලියන්න උණුසුම් ද්‍රාවණය ඇතුළේ ලියන්න අසංශුද්ධ ස්පටික උණුසුම් ද්‍රාවණයක දිය කර ගැනීම. අසංශුද්ධ ස්පටික උණුසුම් ද්‍රාවණයක දිය කර ගැනීම. අසංශුද්ධ ස්පටික උණුසුම් ද්‍රාවණයක දිය කර ගැනීම. ද්‍රාවණය මොකක් කොහොම එකක් වෙන්න ඕනද කියලා මතක තියාගන්න ඕනේ. මොකක් වෙන්න ඕනද? සිසිල් වෙද්දී ආයේ ස්පටිකය හැදෙන්න ඕනේ. හරි. හරි. ඊගාවට මොකද කරන්නේ? අන්න අපද්‍රව්‍ය පෙරා ගැනීම. අපද්‍රව්‍ය පෙරා ගැනීම. අපද්‍රව්‍ය පෙරා ගැනීම. අයිස් බදුනක දමා සිසිල් කිරීම. අයිස් බදුනක දමා සිසිල් කිරීම මේකෙන්. අයිස් බදුනක දමා සිසිල් කිරීම. මේකට ඊතලය ගහලා ලියාගන්න ස්පටික වලට ඊතලයක් දාලා ලියාගන්න. සිසිල්ලීමේදී නැවත ගණවන ස්පටික කියලා. සිසිල්ලීමේදී නැවත ගණවන ස්පටික. සිසිල්ලීමේදී නැවත ගණවන ස්පටික. හරි. මේ මොකද්ද? ස්පටික සීතල ජලයෙන් සේදීම. ස්පටික සීතල ජලයෙන් සේදීම. මේ මොකද්ද? පිරිසිදු ස්පටික. හරි. පිරිසිදු ස්පටික. ඊගාව එක වර්ණලේඛ ශිල්පය. ඊගා මාතෘකාව ලියන වර්ණලේඛ ශිල්පය. ටිකක් දිග මාතෘකාවක්. වර්ණලේඛ ශිල්පය. වර්ණලේඛ ශිල්පය යටතේ වර්ණලේඛ ශිල්ප තුනක් තියෙනවනේ. ඔය තුන දන්නවනේ. හරිද? මොළල් කාලෙත් උගන්වනවා. ඔය තුන දන්නවා. හරි. එතකොට අපි ඔය තුන ගැන සරලව කතා කරමු. තුන ලියලා පිළිවෙලකට එන්න ඕනේ. හරි. වර්ණලේඛ ශිල්පය කියලා දැම්මනේ. ඒක කඩදාසි වර්ණලේඛ ශිල්පය. කඩදාසි වර්ණලේඛ ශිල්පය. හරි. කඩදාසි වර්ණලේඛ ශිල්පය. ඔන්න සරලව ගන්න. ළමයි දැන් අපි ගන්නවා මුලින්ම ගන්න මොකද්ද? මුලින්ම මෙන්න මෙහෙම වාදනයක් අරගෙන බීකරයක් අරගෙන හරි එනෝනේ. හරි. බීකරයක් අරගෙන මේකට සෙන්ටිමීටර් 1ක් විතර වතුර පුරවලා සෙන්ටිමීටර් 1ක් විතර වතුරලු ද්‍රාවණය පුරවලා හරි සෙන්ටිමීටර් 1ක් විතර පුරවලා විනාඩි 15ක් විතර තියෙනවා මේක වහලා. හරි. වහලා විනාඩි 15ක් විතර තියෙනවා. මොකද වෙන්නේ? ජලය ගන්නවා. ජලය ගන්නත් පුළුවන්. ජලය ගන්නවා මේ ජල වාෂ්ප මේ වාතයේ පිරෙනවා. හරිද? ඊට පස්සේ අපි මේකට ගන්න කඩදාසිය. ළමයා ඔක්කොම කලින් පොඩ්ඩක් ඔයාලට කියන්න ඕනේ මේ වර්ණලේඛ ශිල්පය ගන්නෙ. කඩදාසි වර්ණලේඛ ශිල්පය ගන්නෙ මොකක් හරි සංඝටකයක තියෙන
කඩදාසි වර්ණලේඛ ශිල්පය ගන්නෙ. වර්ණලේඛ ශිල්පය ගන්නෙ මොකක් හරි මේ ද්‍රව්‍යයක තියෙන සංඝටක ටික වෙන් කරගන්න. හරිද? මොකක් හරි ද්‍රව්‍යයක තියෙන සංඝටක ටික වෙන් කරන්න. දැන් තේවල තියෙන මොනවද සංඝටක? අන්න වෙන් කරගන්න. හරි? මොනවාරි බීම එකක දැන් බීම එක කොකාකෝලා වල තියෙන සංඝටක ටික වෙන් කරගන්න. අන්න. හරිද? අන්න ඒ සංඝටක ටික වෙන් කරගන්න තමයි එනව නේද මං කියන ඒවා. සංඝටක ටික වෙන් කරගන්න තමයි අපි මේ වර්ණලේඛ ශිල්ප පාවිච්චි කරන්නේ. හරි? හරි. එතකොට සංඝ ටික වෙන් කරගන්නේ කොහොමද කියලා බලමු. හරි. සංඝටක වෙන් වෙනවා වගේම මෙතනින් තව දෙයක් වෙනවා. ඒක පොඩ්ඩක් ඔයාලට මේක බලන් ඉඳි තේරෙයි. හරි. සංඝටක දැන් කොකාකෝලා දැන් මං හිතන සංඝටකය මම සැක කරන සංඝටකය කොකාකෝලා වල තියෙනවද කියලා මම බලන්නේ. හරි. හරි. හරි බලන්නකෝ මේක තේරෙනවා. දැන් හරි දැන් මොකද කරන්නේ දැන් මෙතන ළමයි කඩදාසියක් තියෙනවා පෙරහන් කඩදාසියක් තියෙනවා හරිද මේ පෙරහන් කඩදාසියට මම දන්න මම සංඝටක වෙන්න මේවා තියෙන්නේ කියලා දන්න සංඝටක ටික මේ තියෙන දන්න සමම්පලයක් තියෙනවා හරි තියෙනවා හරි මෙතන මේ තියන්න කලින් ළමයි මෙතන සෙන්ටිමීටර 1.5කින් ගහ ගන්නවා මොකක්ද සෙන්ටිමීටර 1.5කින් ගහ ගන්නවා පදනම් රේඛාව පැන්සලකින් තමයි ගහ ගන්න ඕනේ පැන්සලකින් තමයි ගහ ගන්න ඕනේ පෑනකින් ගහලා හරියන්නේ නැහැ පෑනෙන් ගියොත් මේ පෑනේ තියෙන කාබන් වල තීන්ත කාබන් වල තියෙන සංඝටකයෙන් එන්න ගන්නවානේ. හරියන්නේ පැන්සලකින් තමයි ගන්න ඕනේ. හරිද? ගාලේ කරලා දැන් මම සංඝටක ටික දන්න සාම්පලේ තියෙනවානේ. දන්න සාම්පලේ එක පැත්තකින් තියෙනවා. සංඝටක ටික නොදන්න සාම්පලේ එක පැත්තකින් තියෙනවා. හරි? මේ නොදන්න සාම්පලේ සංඝටක ටික තමයි අපි බලා ගන්න ඕනේ. හරි? දන්න සාම්පලේ සංඝටක ටික දන්නවනේ. අන්නේ දන්න සංඝටක ටික පාවිච්චි කරලා අපි නොදන්න සාම්පලේ සංඝටක මොනවද කියලා බලා ගන්නවා. හරි? හරි. දැන් හේජි ගණනයක් ආධාරයෙන් තමයි මේවා තියන්නේ. හරි? තියලා කරලා මෙන්න මේකෙන් තිරස්ස හිටවනවා ගෙනල්ලා. කඩදාසි. සිරස්ස හිටවනවා. එතකොට මෙන්න මේ පොඩ්ඩක් උඩින්නේ පදනම් රේඛාව තියෙන්නේ. සාම්පල් දෙක කොහොමද තියෙනවා? හරි. සාම්පල් දෙක කොහොමද තියෙනවා? මේක විල්ල මොකද්ද? මේක දන්න සාම්පලය මේක මොකක්ද නොදන්නා සාම්පලය හරිද හරි ළමයි දැන් මොකද වෙන්නේ මෙතන තියෙන ජල් මේ ද්‍රාවණය තියෙනව නේද ද්‍රාවණය එන්න මොකද වෙන්නේ ඉහළට නගින්න ගන්නවා හරි ඉහළට දැන් හිතපන් බිස්කට් එකක් මේ තේ එකේ පොගපුවම මොකද වෙන්නේ අර ඉහළට නගිනව නේද බිස්කට් එකක් තේගේ පොගපුවාන් පස්සේ තේක එන්න බිස්කට් එකේ ඉහළට නගිනව නේද බිස්කට් එක තියෙන මොට්ටමේම තියෙන්නේ නැහනේ ඉහළට නගින අන්න ඒ වගේ ඉහළට නගින්න ගන්න මේ ද්‍රාවක පෙරමුණ හරි ඉහළට නගින්න ගද්දී එන්න මේ වගේ තියෙන සංඝටක මොකද වෙන්නේ එක එක දුරවල් වලින් වෙන් වෙනවා අන්න එක එක දුරවල් වලින් වෙන් වෙනවා. හරි? වෙන් වෙනවා. මෙන්න මේ කියන ද්‍රාවක පෙරමුණ. ද්‍රාවක පෙරමුණ කියලා කියන්නේ මෙන්න මේ ද්‍රාවණය යන දුර. හරි? ද්‍රාවණය යන රේඛාව. ඕම යද්දි මෙතන වෙන් වෙද්දී අපි මේ ද්‍රාවක පෙරමුණ යට ඉඳන් උඩ ඉඳන් සෙන්ටිමීටර 1ක් විතර ගිහිල්ලා තියෙද්දි ගන්නවා. මේ විල ද්‍රාවක පෙරමුණ. ද්‍රාවක පෙරමුණ ද්‍රාවක පෙරමුණ කියලා කියන්නේ මොකද්ද ළමයි? අර යන මේ ද්‍රාවණය මේ උඩට යන ද්‍රාවණය යන සෙන්ටිමීටර 1ක් විතර උඩ ඉඳන් සෙන්ටිමීටර 1ක් විතර තියෙද්දි ගන්නවා කොළේ එළියට.
හරිද? දැන් බලහන් මේ කොලේ එළියට ගත්තයන් පස්සේ ඔන්න මම ලොක් කරලා දින්නම්. හරි? පදනම් රේඛාව සාම්පල් දෙක මෙහෙමනේ තියෙන්නේ. ඉන්ජොයි කොහොමද කියනවා? මේක මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා. හරිද? දැන් හරි. දැන් අපි මේකේ සංඝටකතිය දන්නවා. හරි. මේක සංඝටකතිය දන්නවා, ධර්ම සාම්පලය මේකේ දන්නේ නැහැ. දන්නේ නැහැ. හරි. එතකොට ළමයි අපිට නිගමනය කරන්න පුළුවන් මෙතන ගිහිල්ලා සමදුරින් තියෙන ඒවා තියෙනව නේද? අන්නේ සංඝටක සමානයි කියලා. හරි. මෙතන නොදන්නා සාම්පලයේ සංඝටක ටික තියෙනවනේ. සංඝටක ටික තියෙනවා, දන්න සාම්පලයේ සංඝටක තියෙනවා. මේ සංඝටක මොනවද කියලා අපි දන්නවා. හරි. අන්න මේවට සමදුරින් නම් මේ ගිහිල්ලා තියෙන්නේ. අන්න අපිට ගන්න පුළුවන් මේ සංඝටක තමයි මේකේ තියෙන්නේ කියලා. හැබැයි මේ සංඝටක වෙනස්. මේක වෙන සංඝටකයක්, මේක වෙන සංඝටකයක්. හරි. ඒවා වෙනස්. හැබැයි මේවා සමානයි කියලා කියන්න පුළුවන්. සමදුරින් නම් තියෙන්නේ. හැබැයි අපි සමදුරින් තිබ්බ කියලාම එහෙම කියන්නෙත් නැහැ. අපි මොකක් හරි අගයකින් ඒක හොයලා පෙන්නනවා. හොයනවා. හරි. හොයනවා. අන්න ඒක තමයි RF වගේ කියලා කියන්නේ. හරි. RF වගේ. RF අනුපාතය. RF අනුපාතය කියන්නේ ළමයි RF වගේ කියලා කියන්නේ යම් කිසි සංඝටකයක් ගියපු දුර යම් සංඝටකයක් ගියපු දුර ගිය දුර බෙදීම ද්‍රාවක පෙරමුණ ගිය දුර ද්‍රාවක පෙරමුණ ගියපු දුර හරිද යම් සංඝටකයක් දැන් මේ මෙන්න මේකේ RF වගේ හොයන්නේ කොහොමද මේක ගියපු දුර බෙදීම ද්‍රාවක පෙරමුණ ගියපු දුර ද්‍රාවක පෙරමුණ ගියපු දුර හරිද ළමයි RF වගේ එකට වඩා වැඩි වෙන්න පුළුවන්ද කොයිම වෙලාවකවත් බෑ ඇයි යම් සංඝටකයක් ගියපු දුර වැඩි වෙන්න පුළුවන්ද ද්‍රාවක පෙරමුණ වලට බෑනේ හරි ද්‍රාවක පෙරමුණ තමයි වැඩිම දුර යන්නේ හරිද එතනින් එහාට වැඩි වෙන්න එකක් බෑනේ ද්‍රාවක පෙරමුණ යන්න නැතුව වැඩි වෙන්න බෑනේ එතකොට ද්‍රාවක පෙරමුණ වැඩිම ගිල්ලා තියෙන එතකොට අනිවාර්යෙන් මෙතන යට එක තමයි ලොකු වෙන්නේ එකට වඩා අඩු වෙන්න ඕනේ නේද යම් සංකරකයක් දුර බෙදීම ද්‍රාවක පෙරමුණ ගිය දුර දැන් මේක ඇවිල්ලා මේකේ RF වගේ අපි දන්නවනේ මේකේ RF වගේ අපි දන්න සංඝටකට කියන නෙමෙයි ඒතර මේක RF වගේද මේකේ RF වගේ සමාන වුණොත් අන්න සංඝටක සමානයි මේකේ RF වගේද මේකේ RF වගේ සමාන වුණොත් අන්න සංඝටක සමානයි හරි ඔයාලට නිගමනය කරන්න පුළුවන් මේ සංඝටකම තමයි මේකෙත් තියෙන්නේ කියලා දැන් තේරුණා නේද ඔයාලට නිගමනය කරලා මේ සංඝටක ටිකම තමයි මේකෙත් තියෙන්නේ කියලා නිගමනය කරන්න පුළුවන් හරි වැඩේ ඔච්චරයි තියෙන්නේ තේරුණාද මොකද්ද කරේ ගත්තා බඳුන ගත්තා සෙන්ටිමීටර් එකක් උසට ජලය පුරවලා වහලා තිබ්බ මිනිත්තු 15ක් හරි වහලා තියලා පෙරාන් කඩදාසිය ගත්තා පදනම් රේඛාව ගෙවුවා සෙන්ටිමීටර් 1.5ක් එකයි කියලා දාලා තියෙන්නේ මේ මිස්ටේක් 1.5 හරි 5කින් ගෙවුවා පදනම් රේඛාව කේශික නලයක් පාවිච්චි කරලා මේ සාම්පල් දෙක තිබ්බා දැම්ම ඇතුලෙන් සිරස්ව දැම්මා හරි සිරස්ව හිටවල දැම්මා හරි අන්න දැන් මොකද වෙන්නේ ද්‍රාවක පෙරමුණ ලගිනවා සෙන්ටිමීටර් එකක් උඩ ඉඳන් යටට සෙන්ටිමීටර් එකක් විතර වගේ වෙන්න ද්‍රාවක පෙරමුණ එද්දී අපි මේක එළියට ගන්නවා හරි එළියට ගිහලා දැන් සංඝටක ටික වෙන් වෙලා තියෙනවා මේවා තියෙන RF වගේ ඔක්කොම අපි දන්නවා මේක දන්නේ නැහැ මේවා නොදන්නා සාම්පල් තියෙන්නේ මොනවද කියලා දන්නෙත් නැහැ හරිද හරි අන්න මේවා දුර මෙන්න RF වගේ හෙව්වා ද්‍රාවක පෙරමුණ කියපු දුරයි මේවා මෙන්න RF වගේ හෙව්වා හරි RF වගේ හෙව්වට පස්සේ RF වගේ මේකේ RF වගේ මේකේ RF වගේ සමානයි නම් සංඝටක සමානයි මේකේ RF වගේ මේකට සමානයි නම් සංඝටක සමානයි ඔච්චරයි හරි සමහර නේද ඔච්චරයි තියෙන්නේ
හරි. ටක් ගාලා මේක දාගෙන මේක ලියා ගන්න මම කියන එක ශනික ලියා ගන්න. හරි. ශනික ලියා ගන්න ටක් ගාලා දාගන්න. බීකරේ සෙන්ටිමීටර එකක් උසට බීකරේ තරු ලකුණු දාලා ලියා ගන්න. පළවෙනි තරු ලකුණ. මේක ෆොටෝ කරගන්න. පළවෙනි තරු ලකුණ දාලා ලියා ගන්න. බීකරේ සෙන්ටිමීටර එකක් උසට සෙන්ටිමීටර එකක් උසට ද්‍රාවකය පුරවා මිනිත්තු 15ක් වසා තබන්න. ද්‍රාවකය පුරවා මිනිත්තු 15ක් වසා තබන්න. පෙරහන් කඩදාසිය 8 වෙන්න ඕනේ. 8 සෙන්ටිමීටර 4 සෙන්ටිමීටර. හරි. පෙරහන් කඩදාසිය 8 වෙන ලෙස කපාගෙන පෙරහන් කඩ 8 වෙන ලෙස කපාගෙන 8 වෙන ලෙස කපාගෙන යට සිට සෙන්ටිමීටර 1.5ක් උසින් යට සිට සෙන්ටිමීටර 1.5ක් උසින් පැන්සලකින් පදනම් රේඛාව ලකුණු කරන්න. සෙන්ටිමීටර 1.5ක් උසින් පැන්සලකින් පදනම් රේඛාව ලකුණු කරන්න. ඊගව තරු ලකුණ කේශික නලයක් ආධාරයෙන් පදනම් රේඛාවේ සාම්පල ස්ථානගත කරන්න. සාම්පල තබන්න. කේශික නලයක් ආධාරයෙන් පදනම් රේඛාව තුල සාම්පල තබන්න. ඊගව තරු ලකුණ ද්‍රාවක කුටීරය තුල පෙරහන් කඩදාසිය සිරස්ව තබන්න. ද්‍රාවක කුටීරය තුල පෙරහන් කඩදාසිය සිරස්ව තබන්න. ද්‍රාවක කුටීරය තුල පෙරහන් කඩදාසිය සිරස්ව තබන්න. ද්‍රාවක පෙරමුණ ඉහළ කෙළවරේ සිට සෙන්ටිමීටර් 1ක් දක්වා ඉහළ නැගී පසු කඩදාසිය ගෙන RF වගයන් ගණනය කරන්න. RF වගයන් ගණනය කරන්න. RF වගයන් සමාන වන
පාට පෑන කිල්ල යන්නයි 8න් අන්තිමට RF වගයන් දන්නා සංඝටක sorry RF වගයන් සමාන වන සංඝටක RF වගයන් සමාන වන සංඝටක සමාන වේ. හරි RF වගයන් සමාන වන සංඝට සමාන වේ නෙමෙයි. ඉතින් අර මේකක් වගේනේ නොදන්නා සාම්පලයේ RF වගය දන්නා සාම්පලයේ RF වගයට සමාන වේ නම් එම සංඝටක දෙකම එකක් වේ. එහෙම ලියන්න. නොදන්නා සාම්පලයේ RF වගය නොදන්නා සාම්පලයේ RF වගය දන්නා සාම්පලයේ RF වගයට සමාන වේ නම් දන්නා සංඝටකයේ RF වගයට සමාන වේ නම් නොදන්නා සංඝටකයේ RF වගය දන්නා සංඝටකයේ RF වගයට සමාන වේ නම් එම සංඝටක දෙකම එකක් වේ. එම සංඝටක දෙකම එකක් වේ. හරි. වැඩේ තේරුණානේ? හරි. ඊගාව කොටසට යන්න. නොදන්නා සංඝටකයේ RF වගය දන්නා සංඝටකයේ RF වගයට සමාන වේ නම් එම සංඝටක දෙකම එකක් වේ. එතකොට ඔයාලට ගන්න පුළුවන් මේ සංඝටකයේ මේ නොදත් සාම්පල් එකේ තියෙනවා. මේක තේ මේක කෝපි. මේක ඇවිල්ලා මෙතන නැවතුනේ කැෆේන්. එතකොට කෝපි වලත් කැෆේන් තියෙනවා කියලා මේ RF වගේ සමානයි නෝ අන්න කැෆේන් තියෙනවා. හරිනේ වැඩි. නේ? තේ වල සංඝටක ටික දන්නවා මේ මොනවද කියලා දන්නවා. හරි. එතකොට මෙතනින් නැවතිලා මෙතන RF වගේ සමදුරින් මේ දැන් උඹලට MCQ එහෙම ආපුවෙන් පස්සේ සමදුරු තියෙනවා නම් බලන්න ගාම්. දාපන් අවුලක් නැහැ. ඒතර RF වගේ ගන්නේ කරන්න නැත්තම් මං කියන්නේ. හරි. සමදුරින් තියෙනවා නම් සමානයි තමයි. මෙතන RF වගේට සමානයි නම් මේක කැපෙන්න. හරි. අවුලක් නැහැ. හරි. එහෙම ගන්න පුළුවන්. හරි. හරි. ඊගාව මාතෘකාව හරි ඊගාව එක තුනී ස්තර වර්ණලේඛ ශිල්පය. දෙවැනි වර්ණලේඛ ශිල්ප ක්‍රමය තමයි තුනී ස්තර වර්ණලේඛ ශිල්ප ක්‍රමය. තුනී ස්තර වර්ණලේඛ ශිල්ප ක්‍රමය දෙක. තුනී ස්තර වර්ණලේඛ ශිල්ප ක්‍රමය. හරි. මේකෙත් ළමයි අර වගේම තමයි කඩදාසි වර්ණලේඛ ශිල්පය වගේම තමයි. වෙනසකට තියෙන්නේ මේකෙදි ගන්න දේවල් ටිකක් වෙනස්. මේකෙදි ද්‍රාවණයට ගන්නේ හරි ද්‍රාවණයට ගන්නේ ඩයික්ලෝරෝමෙතේන් කියන ද්‍රාවකය. හරි කඩදාසිය වෙනුවට ගන්නේ මොකද්ද? කඩදාසිය වෙනුවට ගන්න තමයි වීදුරු කතාවක්. වීදුරු කතාවක්. හරිද? වීදුරු කතාවක්. අපි මේ දෙකට කියනවා අචල කලාපය සහ සචල කලාපය කියලා. අචල කලාපය කියලා කියන්නේ හෙල්ලෙන්නේ නැහැ කියන එකනේ. අචල කලාපය කියන්නේ නිශ්චලව තියෙනවා. සචල කලාපය කියලා කියන්නේ යනවා. ද්‍රාවකයේ ගමන් කරනවා. ඒකට අපි කියනවා සචල කලාපය කියලා.
සතර කලාපය. හරි. අචල කලාපයෙන් මොකක්ද එතකොට? වීදුරු කදාව. සතර කලාපය ද්‍රාවකය. එතකොට ඩයික්ලෝරෝමෙතේන්. 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 අචල කලාපය කියලා කියන්නේ වීදුරු කතාව ළමයි මේ වීදුරු කතාවට නිකම් වීදුරු කතාවක් නෙමෙයි තියෙන්නේ සිලිකා ජෙල් හෝ ඇලුමිනා ස්තරයක් තියෙන හරි ආලේප කරලා තියෙන වීදුරු කතාවක් තියෙන්නේ හරි ටක් ගාලා දැනගන්නකො ටක් ගාලා දැනගන්නකො මෙතන දාගන්න මේ වීදුරු කතාව මත අතුලන අක්ෂර කලාපය කියලා කියන්නේ වීදුරු කතාව මත අතුරන සිලිකා ජෙල් හෝ ඇලුමිනා හෝ ඇලුමිනා හරි ටක් ගාලා දාගන්න අපි ඊගාවකට යමු උත්තරයි තියෙන්නේ අරක වගේම තමයි ඈ ගත්තා සාම්පල තිබ්බා ගත්තා RF ගෙව්වා සංඝටක සමානයි කියලා ගන්න තියෙන්නේ හරි දෙකම එකයි පැන්සල් එකකින් තමයි පදනම් රේඛාව ගහන්න ඕනේ හරි සාම්පල තියන්නේ මොකක් ආධාරයෙන්ද කේසි කැනලයක් ආධාරයෙන් හරි ඊගාව කතාව ස්තම්භ කුළුණු වර්ණලේඛ ශිල්පය තුන්වෙනි එක ස්තම්භ කුළුණු වර්ණලේඛ ශිල්පය ස්තම්භ කුළුණු වර්ණලේඛ ශිල්පය තුන්වෙනි එක හරි මෙහෙම එකක් ගන්න තියෙන්නේ මම ගත්තා හරි පුළුන් ඇවයක් තියෙනවා එතන කරාමයක් තියෙනවා හරි වැලි තට්ටුවක් දාලා තියෙනවා ඊට පස්සේ තියෙනවා සිලිකා ජෙල් හරි සිලිකා ජෙල් තියෙනවා දාලා ඊට පස්සේ වැලි තට්ටුවක් තියෙනවා ආයේ හරි වැලි තට්ටුවක් තියෙනවා ආයේ මොකද්ද යටින්ම තියෙන්නේ පුළුන් නැවය දෙකට තියෙන්නේ වැලි තට්ටුව මැද්ද තියෙන්නේ සිලිකා ජෙල් ඇලුමිනා දාන්නත් පුළුවන් හරි උඩින්ම තියෙන්නේ වැලි තට්ටුව මේක ළමයි සංඝටකයේ අපේ මොකද්ද සාම්පලේ සංඝටක වෙන් කරගන්න තමයි මේක පාවිච්චි කරන්නේ හරිද හරි මේක අඳගන්න ටක් ගාලා හරි ලියාගන්න මේ වැලි තට්ටුව තමයි ඇත්තේ වැලි තට්ටුව තමයි ඇත්තේ මේ වැලි තට්ටුව තමයි ඇත්තේ වැලි තට්ටුව තමයි ඇත්තේ වැලි තට්ටුව තමයි ඇත්තේ අදාළ ස්තරය පෙරීමට වේ අදාළ ස්තර පෙරීමට වේ
තවද වැලි තට්ටුව විසින් ද්‍රාවකය ඇතුළත් කිරීමේදී තවද වැලි තට්ටුව විසින් ද්‍රාවකය ඇතුළත් කිරීමේදී සිලිකා ජෙල් වලට සිදුවන හානිය අවම කරයි. තවද වැලි තට්ටුව විසින් ද්‍රාවකය ඇතුළු කිරීමේදී සිලිකා ජෙල් වලට සිදුවන හානිය අවම කරයි. මේක තමයි වේග වෙනසක් තියෙන්නේ. දාපුවෙන් පස්සේ ද්‍රාවකය දාපුවෙන් පස්සේ මේ සංඝටක ඇවිල්ලා සිලිකා ජෙල් මතින් යන වේග වෙනස්. එතකොට මේකෙන් සංඝටක ටික වෙන් කරලා ගන්න පුළුවන්. හරිද? ඒක තමයි කතන්දරේ. හරි. එහෙනම් ඒ කොටස එච්චරයි. ඊගාවෙන් හම්බෙමු. හරි. අපි කියනවා goodbye.